Hi යාළුවනේ welcome back to my channel. ඔයාලා බලන්න ඇති අවුරුදු උත්සවය පෙන්නනවා කියලා මේ මොනවද මේ පෙන්නන්නේ කියලා. අවුරුදු උත්සවයේ lectures දාපු හින්දා හරිම සතුටින් ඉන්නේ. අවුරුදු උත්සවයට අපිට යන්න පුළුවන් වුණොත් මම ඔයාලත් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්නම්. හදිසියවත් ඉතින් යන්න බැරි වුණොත් මම වීඩියෝ එක ඉතින් මෙතනින් නතර කරනවා. ඉවරකදා ඉවර අපි මෙතන යන්න තමයි ලැස්තිනේ. ඒක කවුචිත් ඉන්න vlog එකට අපි යමු එහෙම ඉක්මනට. දානවා ඇතරම අපි පොඩ්ඩක්වත් සිද්ධ වෙලා ඉක්මනට ඉවර කරයි කිය. අපිට විතරයි ලෙක්චර්. ඔයාලා දන්නවනේ ඉතින් ගෑල් ළමයි ලේස්ති වෙන්න ගියාම ටිකක් වෙලා යනවා කියලා. අපි එකට ලෙක්චර්ස් ඉවර වෙලා ඇවිල්ලා කොමුණත් 4:00 වෙනකන් ලෑස්ති වුණා. මම තමයි අන්තිමටම ලෑස්ති වෙන්න පටන් ගත්තේ. මොකද අනිත් අයව ලෑස්ති කරන ඒවත් මම තමයි ටිකෙන් ටික කරේ. කොහොම වුණත් අපිට මාරම හැපි 4:00ට වුණත් අපිට මේ අවුරුදු උත්සවයේ බලන්න යන්න පුළුවන් වෙච්ච එක ගැන. අපි ඊට කලින් අවුරුද්දෙත් අවුරුදු උත්සවයේ බලන්න යන්න ඉදියට අපිට අසයින්මන්ට් එකක් තිබ්බ නිසා යන්න බැරුණා. අපි හිතුවා මේ අවුරුද්දෙත් අපිට අවුරුදු උත්සවයේ බලන්න යන්න බැරි වෙයි කියලා. කොහොම හරි අපි කට්ටියත් එක්ක ලේස්ති වෙලා අවුරුදු උත්සවයේ බලන්න ෆයිනලි ගියා. තව දුරටත් ඔබ වෙනුවෙන් විවෘතයි. සබර කෝපිල උදානය. ඔන්න අපි ආවා. අපි අද්දි තරඟ 2ක් 3ක් වගේ තිබ්බා. අපි යනකොටම ඔන්න අපේ බැච් එකේ අවුරුදු කුමාරයෝ ටික අපිට හම්බුණා. මේ ඉන්නේ ඔන්න අපි ඊළඟට ගියා ෆොටෝස් වීඩියෝස් අරගන්න. කොහොමරි අපි යනකොට හොඳම ඇඳීමයි හොඳම හිනාවයි ඉවෙන්ට් දෙකම තිබ්බා. අපි ඒක බලන්න තමයි ගියේ ඊළඟට. අපේ ලේඩිස් කරන්නේ ඉතින් මේ හොඳම ලේඩි කියන මිනිස්සු ටික තමයි මෙතනට එන්නේ. සහ සුදීප. නැවතත් මේ මතක් කිරීම කණ්ඩායම් නායක නදුන් සහ සුදීප. ඇගේ ඉක්මනින් තරග ආරම්භක බිමට පෙන්නේ නැහැ. කණ්ඩායම් නායක ඊටා දෙකටම සමහර යාළුවෝ තමයි ඇවිල්ලා යාළුවගේ නම දීලා තින්නේ. එතකොට යාළුවගේ නම කියනකොට එයාලත් කන්ෆියුස් කොහොමුණත් ඇදගෙන ඇවිල්ලා මේ තරඟට සහභාගී කරනවා. ඒක බලන් ඉන්න එකත් වෙනම ආතල් එකක් වුණා. මල්ලිට දුක අහන යාළුවෝ ගොඩක් ඉන්නවා වරපැත්තේ පේනවා අපිට. මල්ලි පටන් ගමු අපි වැඩි. බවා මොකද්ද යාර කුරුණෑගල අයියා කෙනෙක් එක ගේම් කරේ. මොකද දෙන්න එකට යන්න නේතුනේ. කියන්නේ බම් මේ අපි දෙන්නටම එක වැරද්දක් වෙනවා. යට ජොක්. ඔන්න අපි ඊළඟට ගියේ කඹ ඇදීමේ තරඟ බලන්න. ඔන්න මෙතන ඉඳන් පෙන්නන වීඩියෝස් ඔක්කොම මං යාළුවෙක්ගෙන් ඉල්ලගත්ත වීඩියෝස් ටික. මොකද මට උදේවරුේ ලෙක්චර්ස් තිබ්බ නිසා උදේ තිබ්බ අවුරුදු ක්‍රීඩා එකක්වත් මට වීඩියෝ කරගන්න ඕනේ නැහැ. එහෙමයි කියලා අපේ අවුරුදු උත්සවයේ ලස්සන වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න නැතුව ඉන්න බෑනේ මට. ඒක නිසා මේක අනිවාර්යෙන් බලන්න.
අද බඳනා සිත සනහා නිතුනලවා හිරු මඟුලට හිරෙන්නයි